හැමෝම ආදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. අදත් මම වෙනස්ම විදිහේ කෑම එකක් තමයි අරගෙන ආවේ. ඒ තමයි කැරට් කේක්. එහෙනම් බලමු මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මුලින්ම බිත්තර 6 සුදු මද වෙනම සහ කහ මද වෙනම වෙන් කර ගන්න ඕන. ලෙමන් ගෙඩියේ පොත්තත් ග්‍රේට් කරලා අරගන්න ඕන. මිදි නැත්නම් චෙරි බීම වීදුරුවක් ගන්න ඕන. කැරට් ටිකත් ග්‍රේට් කරගන්න ඕන. ආමන්ඩ් පිටි නැත්නම් ආමන්ඩ් ඇට කුඩු කරලා ගන්න පුළුවන්. සීනි ටිකත් බ්ලෙන්ඩ් කරලම එකතු කරගන්නවා. ඊළඟට ලෙමන් ගෙඩියේ පොතු, බිත්තර කහමද මුලින්ම මේ ටික බීට් කරගන්න ඕන. ඊළඟට බිත්තර සුදු මද ටික හොඳට බීට් කරලා ඒකත් පැත්තකින් තියාගන්නවා. දැන් ආමන්ඩ් පිටි ටික එකතු කරගන්නවා. ඊළඟට එකතු කරන්නේ මිදි බීම. මිදි බීම නැත්නම් චෙරි බීම ගන්නත් පුළුවන්. දැන් ටිකක් බීට් කරගන්නවා. මෙතනදී කැරට් ටික එකතු කරගන්නවා. ඊළඟට පාන් පිටි, ඊළඟට විස්ක් එකකින් හොඳට මිශ්‍ර කරගන්න ඕන. ජර්මන් ජාතිකයින් පාස්කු මංගල්‍යය සඳහා හදන විශේෂ කෑමක් තමයි මේ කැරට් කේක් කියන්නේ. ඊළඟට බීට් කරගත්ත බිත්තර සුදු මද ටික එකතු කරනවා. ආයෙත් හොඳින් මිශ්‍ර කරගන්නවා. ඊළඟට ලෑස්ති කරගත්ත කේක් තැටියට අපේ කේක් මිශ්‍රණය දාගන්නවා. ඊට පස්සේ විනාඩි 10ක් ප්‍රීහීට් කරපු oven එකේ සෙල්සියස් අංශක 180ට පැයක් කේක් එක බේක් කරගන්න ඕන. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. Life Unlimited with D YouTube නාලිකාව subscribe කරන්නත් අමතක කරන්න එපා. දැන් අපේ කැරට් කේක් එක හදලා ඉවරයි. රස බලන්නයි තියෙන්නේ. මේ වීඩියෝ එක නැරඹු ඔයාලා හැමෝටම ස්තුතියි. ආයෙත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න.